guys අපි බලමුද මෙන්න මේ වගේ පේසින් බොකයක් හදාගන්න කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම guys මම මල් ටික සුද්ධ කරගන්න යන්නේ. ඉතින් බොකේ එක හදන්න කලින් අනිවාර්යයෙන්ම අපි මල් ටික සුද්ධ කරගන්න ඕනේ. ඉතින් කලින් සුද්ධ කරගත්ත මල් ටික නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අලුතෙන්ම ගන්න මල් ටිකක් ඉස්සෙල්ලා මල් වල කටු ටික අයින් කරලා කුල ටික අයින් කරලා ඒ වගේම තැලිච්ච පොඩි වෙච්ච පෙති ටිකත් කඩලා අයින් කරගන්න ඕනේ මල් වල. ඊට පස්සේ තමයි අපි බොකේ එක හදන්න පටන් ගන්න. ඉතින් guys හරිම ලේසියෙන් හදාගන්න බොකේ එකක් තමයි මේ පේසින් බොකේ එක. ඉතින් අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රැපින් එක දාගන්න පුළුවන්. ඉතින් බොකේ හදන්න ඉගෙන ගන්න කට්ටියට හරිම ලේසියෙන් ඉස්සල්ලාම ඉගෙන ගන්න පුළුවන් බොකේ එකක් තමයි මේක. ඉතින් අර රවුන්ඩ් බොකයක් හදනකොට මේක හදාගන්න එක ලේසි. ඉතින් මේකට යන කාල වේලාවත් හරිම පොඩි වෙලාවක් තමයි යන්නේ. ඉතින් guys try කරන්න මේ වීඩියෝ එක බලලා idea එකක් ගන්න කොහොමද මේ වගේ බොකයක් හදන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඇති ඉගෙන ගන්න කෙනෙකුට මේ වගේ බොකයක් හදන්න. ඉතින් ඉස්සල්ලාම guys ඔය වගේ මම මල් ටික සුද්ධ කරගත්තා. ඊට පස්සේ තමයි බොකේ එක හදන්න පටන් ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන ගමන් idea එකක් ගන්න කොහොමද මේ වගේ බොකයක් හදන්න කියලා. ඒ වගේම guys මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේ පොඩි support එකක් දෙන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. කොහොමද flower bouquet හදන්නේ. ඉතින් අලුත් technique, wrapping technique ඉතින් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මගේ channel එක කරා බලා ගන්න පුළුවන්. ඉතින් guys ඉස්සල්ලාම මේ bouquet එක හදන්න පටන් ගන්නකොට අපි දැන් මේක pacing bouquet යන්නේ. ඉස්සල්ලාම layer එකක් තියා ගන්නවා. එක මල් layer එකක්. ඊට පස්සේ ඒ layer එකට පල්ලෙන් තව මල් layer එකක් තියා ගන්නවා. ඉතින් මේක pacing bouquet එකක් වෙන්නේ අන්න එහෙම තමයි. ඉතින් guys ඉස්සල්ලාම අපි layer එකක් තියා ගන්නවා. ඊට පස්සේ ඊට පල්ලෙන් තව layer එකක් තියා ගන්නවා. ඊට පල්ලෙන් තවත් layer එකක් තියා ගන්නවා. ඉතින් මේක මල් 30ක් විතර අරගෙන කරන බොකේ එකක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එකේ කොහොමද මම මල් ටික තියාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලොන්ට මේක අතේ නිකන් තියාගෙන හදනවට වඩා මෙන්න මේ වගේ ටේබල් එකක් පාවිච්චි කරලා හදන එක හරිම ලේසි ටේබල් එකක්. ඉතින් බලන්න මම කොහොමද මේ වීඩියෝ එකේ මල් ටික බොකේ එකට තියාගන්නේ කියලා. ඉතින් අර පළවෙනි ටෙක්නික් එක දැනගත්තට පස්සේ ඔයගොල්ලන්ට බොකේ එකේ ඩිසයින් එක Tamanට කැමති විදිහකට ගන්න පුළුවන්. ඉතින් මම අර ලේයර් එක තියාගෙන ඊට පස්සේ පේසින් බොකේ එකට මට හිතන විදිහට මම මල් ටික ලස්සනට ඇඩ් කරගන්නවා. ඉතින් ඒක Tamanට තමන් කැමති විදිහකට ඕක රවුමට එන්න එහෙම නැත්නම් වෙනත් හැඩයකට එන්න තමන්ගේ ක්‍රියේටිවිටි එකත් එක්ක තමන්ට බොකේ එකේ ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක පේසින් බොකයක්. ඉතින් ඊට පස්සේ guys දැන් රැපින් කරගන්න තමයි යන්නේ බොකේ එක මම. ඊට පස්සේ guys ඔය net එක ගාන්න කපා ගන්න ඕනේ. ඉතින් ගොඩක් දිගට net තියාගන්න නැහැ. ඉතින් net එක ගාන්න කපාගෙන රැපින් එක තමයි අපි දාගන්න යන්නේ. ඉතින් බලමු මේක රැපින් එක දාගන්න කියලා. ඉතින් ඉස්සල්ලාම guys මම සම්පූර්ණ රැපින් පේපර් එකක් කරන් ඔන්න වගේ දෙපැත්තෙන් ටික ටික නමලා බොකේ එකට තියලා ඔය වගේ අල්ල ගන්නවා. ඉතින් මේක රැපින් කරන ටෙක්නික් ගොඩක් තියෙනවා. ඉතින් මේක හරිම ලේසි ටෙක්නික් එකක් මේක. හරිද? ඉතින් මේක රැපින් කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් උගොල්ලෝ ඉස්සරහට ඒ ක්‍රම බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේක එක ටෙක්නික් එකක් විතරයි. ඉතින් ඊට පස්සේ guys මම රැපින් පේපර් භාග ටිකක් ගන්න ඕන ඔය වගේ. ඊට පස්සේ guys ඒ රැපින් පේපර් භාග අරගෙන ඒ වගේ එක පැත්තක් ඔන්න විදිහෙන් නමාගෙන බොකේ එකේ එක පැත්තකට තියාගන්නවා. ඉතින් ඔය වගේ බොකේ එකේ දෙපැත්තටම තියාගෙන අල්ල ගන්න ඕනේ. එක පැත්තකින් නෙවෙයි. ඉතින් guys ඒ වගේම තමයි දැන් මල් වල මල් එහාට මෙහාට වෙලා තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන් බොකේ එක රැපින් කරන්න කලින්. දැන් ඔය අපිට බොකේ එක ටයිට් වුණාම මල් ටික එහාට මෙහාට අද ගන්න අමාරුයි. ඒ නිසා බොකේ එක ටයිට් කරන්න කලින් අපිට මල් ටික එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ guys මම රැපින් පේපර් භාගයකින් තවත් භාගයක් කපලා ඒක දෙකට නමලා ඔන්න වගේ තියාගන්න බොකේ එක ඉස්සරහ පැත්තට වෙන්න. ඉතින් බලන්න වීඩියෝ එකේ කොහොමද රැපින් කරගන්නේ කියලා. හරිද? මට මේක ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න අමාරුයි ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන ගමන් අයිඩියා එකක් ගන්න කොහොමද කියලා. හරිද? ඉතින් ඊට පස්සේ තවත් භාගයක් අරගෙන ඒකත් එක පැත්තකින් නමලා ඔන්න ඔය වගේ දෙපැත්තට වෙන්න තියාගන්න. ඉතින් මේවට ටේප් ගහන්න නැතුව හදාගන්න ගොඩක් දුරට. දැන් මේක ඔයගොල්ලෝ පුරුදු වෙනකොට ඔයගොල්ලන්ට ඔහොම ටේප් ගහ ඉන්න ඕනේ නැහැ. හරිද? ඉතින් අපිට පුළුවන් ටේප් ගහන්න නැතුව අල්ලගෙන එකපාරම රිබන් එක ගැට ගන්න. ඉතින් මම වීඩියෝ එකක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට පෙන්වන්න නැතුව නිසා ටේප් එක ගහ හිමීට කර කර පෙන්වන්නේ. ඊට පස්සේ guys තවත් රැපින් පේපර් භාගයක් කපා ගන්නවා. ඊට පස්සේ දැන් අපි මේ net එක කවර් කරගන්න බෑ. net එක කවර් කරගන්න ඔන්න ඔය වගේ තියාගන්නවා. ඉතින් අපිට මේකේ net එක ඕනනම් දිගට තියාගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමන්ට බොකේ එක හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මම කිව්වනේ මේ වගේ ටෙක්නික් දැනගත්තාම අපිට ඕන තරම් ඩිසයින් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මේ මෙතන කරන විදිය ඉතින් ඔයගොල්ලන්ට මේක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් නම් ගන්න. මේ බොකේ එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය වගේ රිබන් එකක් ගැට ගහ ගන්නවා. ඉතින් මේකට මල් ඕන තරම් දාලා හදන්න පුළුවන්. ඉතින් මල් 50ක් වුණත් දාලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මල් අඩුවෙන් දාලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මම මේකට මල් විතරයි පාවිච්චි කරේ. එහෙම නැහැ. ඔයගොල්ලන්ට උනම් පීලස් වර්ග, ජිප්සෝපීලියා, ග්‍රීනරි වර්ග මේ ඕන දෙයක් දාලා මේ බොකේ එක ලස්සන හදා ගන්න පුළුවන්. ඉතින් ෆ්ලෝරස් කෙනෙක් වෙන්න ඉන්න අය අනිවාර්යෙන් try කරන්න. මේ වගේවත් බොකයක් හදන්න. මේක බේසික් level එකේ බොකයක්. ඊට පස්සේ guys අපි රැපින් වල අර වැඩි කොටස කපලා අයින් කරගන්නවා. නැත්තම් හරි කැතයි රැපින් පේපර් ටික එක ගන්නට වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ බොකේ එක ඉවර කරගන්න මෙන්න මේ වගේ. ඉතින් මේක තමයි guys final look එක. ඉතින් බලන්න කොහොමද කියලා මේ බොකේ එක. ඉතින් මීට වඩා ලස්සනට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් මේක බේසික්ම ෆ්ලවර් බොකයක්. ඉතින් මේවට වඩා
ලස්සන ෆ්ලවර් බොකේ ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඒ නිසා try කරලා බලන්න කොහොමද මේ වගේ බොකයක් හදාගන්නේ කියලා. ඉතින් මේක බේසික්ම ලෙවල් එකේ ෆ්ලවර් බොකේ එකක් එන ජය වේවා කට්ටියටම.